හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද හැමෝටම ඉතින් ඔන්න ඉතින් ආදාරන් ඇවිල්ලා තින්නේ සුපිරි ගේම් එකක් මේ ගේම් එකේ නම මම හරියට මතක නැහැ නම වරදී කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒකින්ද මම නම කියන්නේ රොබෝ හුක්ද මන් දන්නේ නම මේ ගේම් එක හරියට නම් GTA වගේ ඕපන් වර්ල්ඩ් ගේම් එක හරියට GTA Vice City වගේ එක වාහන තියෙනවා එක වැඩ කරන්න පුළුවන් එක දේවල් මේකේ තියෙනවා බැලුවොත් අපිට GTA Vice City වගේ තමයි කරන් තියෙන්නේ මෙයා පොඩි නේ හීරෝ කෙනෙක් වගේ දැක්කනේ ලොකු පවර් එකක් තියෙනවා අපි මෙන්න මේ වාහනේ ගමු මම අද ඔයගලන්ට මේ ගේම් එක ගැන තියෙන පොඩි දේවල් ටිකක් කියලා දෙනවා කියන්නේ මේ ගේම් එක කරන්න පුළුවන් දෙයක් ඔයගේ දේවල් අපිට දෙනවා. ඒ කියන්නේ ඒවා හම්බුනත් අපි කරමු. ස්ප්‍රින් ගන්න අවස්ථාවක් හම්බුණා. බලමු අපි මොකක්ද කරන්න බං ස්ටොප්. ඕ ෂිට්. වැඩක් නෑ. එච්චර වැදගත් දෙයක් නෙවෙයි මට හම්බුනේ. කමන්නේ අපිට මේක කරන්න පුළුවන් දේ එමරයි ඕකේ බම්බල්බී කාර් එකනේ තියපි කමන්නේ අපි වෙන කොහේ හරි යන්කෝ ඇම්බුලන්ස් එක ගත්තේ නාදාගමු බලමු අපිට මොනවද හම්බෙද කියලා කොහෙටද අපිට යන්න තියෙන්නේ? ඔව්. නිකන් නේ මේකේ වටේ යන්න තියෙන ඕපන් වෙන දෙයක් ඉඳ ඕන දැනක ඇතේ. ඔන්න මම ඔයගලන්ට තව පොඩි දෙයක් පෙන්වන්න යන්නේ. මොකද්ද? ට්‍රක් එකක් නේ. එයාට පදිමු පස්සේ. මේකේ කරන්න පුළුවන් දෙයක් තමයි මේ තියෙන්නේ. මේකේ ලොක් එක කඩලා අපිට සල්ලි ගන්න පුළුවන්. අයියෝ. වැරදුනා. ඒක අපිට ආයෙ යූස් කරන්න බෑ. සික් අපරාධ. ඔය වගේට අපිට කරන්න බෑ. අපි වාහනේ පස්සේ පදිමු. අපි මෙන්න මේ කුලට වගේ අපිට කමයක් දාලා උඩටම නගින්න පුළුවන්. යන් අපි ස්පීඩ් රන් කරමු. උඩටම ආවා. මේකට පයින් ගහන්න ඕනේ. සෝක ඇරෙනවා. අපිට එක දේවල් හම්බ වෙනවා. කවුද ගෝල් කරන්නේ? ඔව්. හරි. මෝ කියවන්න යන්නේ දෙන වැඩක් කරනවා. අපිට සල්ලි හම්බෙන්න තමයි කෝල් එන්නේ. කෝල් එක ආන්සර් කරවස අපිට සුපර් හීරෝ කෙනෙක්ට වගේ වැඩ හම්බෙනවා. ඔව්. කමේ දැම්මා ගියා. කඹේ දැම්මා ආයෙත් ගියා. ඔව් ෂොප් එකට මම මොකටද තිබ්බේ ෂොප් වැඩක් නැහැ නේ මේ වෙලාවේ. ෂොප් එක පස්සේ බලමු. යෝ මම විහිළුවක් කරේ. විහිළුවක් කරේ. විහිළුවට ඔච්චර ගහනවා. යෝ
ස්ටැමිනා බාර් එකකුත් තියෙනවා අපිට. මොකක්ද දන්නේ අපිට මෙතන ගරන්ටි. යකෝ බෑ. මට හිතෙනවා වලියක් තී කිය. ඔයගොල්ලෝ මේ ගේම් එකට ආස නම් දිගටම අරන් ඉන්න ඕන. මම මේ ගේම් එක ඔයගොල්ලෝ ඉල්ලන්න මම අරන් ඉන්නවා. ඇග්ගෙනවත් එක්ක යස්සේ. මේ ගන්න එක හරියන්නේ නැහැ. මම දුවනෝ. මම මැරෙන්න යන්නේ. මොනවද තියෙනනේ? මොනවද? ගණින් වඩ මේ ගන්න විතර තියෙන්නේ. අයියෝ. උන් ටික මැරුණේ උම්ම වැටලා. මං හිතන්නේ උම්ම වැටලා මැරෙයි. මොකක්ද උනේ? පහ පාරේ 4 දෙනෙක් තව ඉන්න කතාවක් කිය. අපිට මේවට පයින් ගන්න බෑ. ලා පහ පාර කො පහ පාර ගන්න. පහ පාර එන්න වෙලා යනවා. නැතුණා. අන්න තමයි එකක්. ඔන්න හොඳයි පයින් ගන්න. පයින් ගහ ගන්නවරේ වගේ පයින් ගහ ගන්නවරේ. අපි යන් උඩටම ගහන්න. කො රොප් එකනේ. ගියා රොප් එකෙන් ගියා. උඩ පැන පැන දැක්කද? උඩ පැන පැන. අපි යන් උඩටම. හරි ඔන්න තව පහ පාරක් තියෙනවා. මොකද්ද රතු පාට ඉලියක් පේන්නේ? ඔගේ අපිට හම්බෙන්නේ සල්ලි. මොකද්ද රතු පාට ඉලියක් පේන්නේ? යම් බලන්න. ඔන්න යනවා. තුවල යනවා. ආයම මගේ ස්ටැමිනා බාර් එක බින්දුවද? කවුද ඉන්නේ? කම ෂොටිය ගමු. අයියෝ මැරුණා. සික් මට අමුතුවෙන් මගේ හෙල්ත් කට්ටම බහැලා තිබ්බේ කියලා. යුඩයි. ඕකේ. අපි නැවත පැමිණියා. මේ කොහෙන්ද මියා? හොස්පිටල් එකද? ඔව්නේ. දැන් දුවලා ගියා මල්ලි. බහින්න වයන්නේ. මට ඕනේ බණ්ඩිය. මට ඕනේ වණ්ඩිය මල්ලි. කොහොමද බයික් රයිඩර්? නයිට් රයිඩර් වගේ. නයිට් රයිඩර් බයික් එකක් කරන් අලුතෙන්. කොහොමද ඒක? අන්න බලහම මම ඉතින් මේ වෙනවනේ. ඔන්න යනවා වැඩ කොහොමද යනවා? නැක් කැපුවා. නතාවටයක් කැප පොලිසිය ඉන්නවා පොලිසිය යන්න ඕනේ. මේ ක්ලබ් එකක් තියෙන කතාවක් මම දන්නවා. ක්ලබ් එක කොහෙද දන්නේ ඉතින්? යංගෝ බලන්න. ක්ලබ් එක හම්බුනොත් ක්ලබ් එකට. කොහෙද? හරි අපි දැන් අයාල ගියා ඇති. මේ මොකක්ද? කිලි කියනවත් තියෙනවා. කන්ටිනියු. මොනවද මේ කරන්නේ? මේ හරි නැස්ති කරන්න බෑ. යංගෝ
තනක් තියෙන. ඕ. මොකද්ද අපිට ගන්න තියෙන්නේ? හරි. මොන හරි කියනවා කරලා බලන්න. මොකක්ද ඒ උනේ? හරින කෙල්ල අපේ බේරගත්තා කිව්වා. අපි ඉහෙවේ කෙල්ල අන්තිම වෙලාවේ අපි වැටුණාට පස්සේ කෙල්ල ගෙවරගත්තා අපි. මොනවද ඒ? මොකද අපිට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් අතාම මොනවද? යන්කෝ බලන්න. ඒ කෙල්ල නේ. මම අර ටික නේ මොකක් හරි කියන්නේ තමයි. මොනවද මේ කියන්නේ? කොක්කලොත් වෙනවා.